හෙලෝ වෙල්කම් බැක්. ඔන්න අලුත් අවුරුද්දේ 2026 අවුරුද්දේ මුලින්ම අපි හම්බෙන දවස අද. හැමදේටම කලින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ හැමදේම සාර්ථක වේවා. වැඩි මුදල් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද ඇත්තටම ඔයාලට අරගෙන එන්නේ මම වැඩි කරන්න කැමති නැති මම වැඩි කරන්නෙත් නැති දෙයක්. හැබැයි මම ඒක කරන්න පටන් ගත්තා. ඇයි මම එහෙම කරන්නේ? මොකක්ද කරන්න යන්නේ කියලා අපි බලමු. තම්මේල් එකේ දාලා තියෙන දේ දැක්කම නම් ඔයාලට අයිඩියා එකක් ඇති. මම ඇත්තටම කරන්න හදන්නේ මනි චැලෙන්ජ් එකක්. ඒකට අදාළ වෙන බේසික්ම දේවල් ටික මං ගාව දැන් තියෙනවා. හරි, මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. මම මෙතන එකේ ඉඳලා 10 වෙනකන් කොටු ටිකක් ගහලා තියෙනවා උඩ අතට. ඒ වගේම යටි පැත්තට මම අවුරුද්දේ මාස ටික ලියාගෙන තියෙනවා. ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකන් අවුරුද්දේ මාස ටික ලියලා උඩු පැත්තට එකේ ඉඳන් 10ට ලියාගෙන තියෙනවා. ඉතින් මේක මෙහෙමයි කරන්නේ. ඔයාලටත් නොදැනීම ඔයාලා ගාව ගාණක් එකතු කර ගන්න තමයි මේක මම ඔයාලට ෂෙයා කරන්නේ. මොකද මේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් එහෙම සල්ලි තියෙන මිනිස්සු නොවන නිසා මේ අපිට මේ වගේ දෙයක් කරලා මොකක් හරි අපිට ආස දෙයක් ගන්න, එහෙම නැත්නම් මොකක් හරි දෙයකට වියදම් කරන්න, එහෙම නැත්නම් හදිස්සියේ හරි අපට ඕන වෙන දේවල් අසනීපයක් වුණොත්, එහෙම නැත්නම් මොකක් හරිම දෙයකට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලටත් ඔයාලගේ එක දේවල් වලට අනුව මම හිතාගෙන ඉන්නේ අවුරුද්දට මේක හදලා තියෙන නිසා මේකේ මම ටාගට් කරන්නේ මේකෙන් ලක්ෂයක් ඉතුරු කරගන්න. මටත් නොදැනීම අනිත් දේවල් වලට කිසි පාඩුවකුත් වෙන්නේ නැතුව. ඊට පස්සේ ඒකෙන් මොකද කරන්න කියන එක ගැන අපි ඉදිරියේදී බලමු. මේක මෙහෙමයි කරන්නේ. මේ මාස වලට බෙදලා තියෙන කොටු තියෙන ඒ තියෙන කොටුව උඩින් ඔයාලට කතරයක් ගහ ගන්න පුළුවන්. මේකට දාන්නේ රුපියල් 1000 කොළ. මේකට රුපියල් 1000 කොළ තමයි දාන්නේ. මම පොඩි බොක්ස් එකක් ගත්තා. මේක මේ හස්බන්ඩ්ගේ කලින් ගත්ත ෆෝන් එක බොක්ස් එකක්. ඒකට රුපියල් 1000 ගන්න තමයි දාන්නේ මේකට. මොකද රුපියල් 20 100 50 චැලෙන්ජ් මනි චැලෙන්ජ් කරනවට වැඩිය මේ වගේ දෙයක් කරන එක ලේසි. මොකද මේ මෙතන අපි දන්නවා එක කොටුවක් කැපුවම රුපියල් 1000ක් ඉතුරු වෙනවා කියලා. ඒ කියන්නේ ඉතින් ඔයාලා මේ පෙට්ටියට සල්ලි දාන්න ඕනේ. අන්න ඒ වගේ එක කොටුවක් කපලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා ගාව රුපියල් 1000ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම මෙතන එක කොටුවක් කපාගෙන තියෙනවා. මොකද මම මේක අද ආරම්භ කරපු වැඩක්. මම ඒකේ රුපියල් 1000 මේ බොක්ස් එකට දාලා තියෙනවා. ඉතින් මම ටාගට් කරන්නේ මාසෙකට මේකේ කොටු 8ක් විතරක් කපන්න. ඉතුරු දෙක මට කපන්න පුළුවන් වෙයිද නැහැ. මොකද මේකේ පළවෙනි දවස් 8 නම් මොකක් හරි කරලා සමහර විට පොලේ යනකොට සල්ලි ඉතුරු කරගෙන ඇවිල්ලා, එහෙම නැත්නම් ගෙදරට බඩු ගේන්න යනකොට සල්ලි ඉතුරු කරලා, එහෙම නැත්නම් බබාගේ දේවල් වලින් හරි මොකක් හරි කවර් කරලා අපේ වියදම් අඩු කරලා සමහරට අපි හැම මාසෙම ඇඳුමක් ගන්නවා නම් ඒකෙන් හරි කොහොමද චුට්ටක් අඩු කරලා රුපියල් 1000ක් රෝල ගහලා මේ කොටුවක් කපා ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මොකද මම එහෙම ජොබ් එකක් කරන කෙනෙක් නොවන නිසා, හස්බන්ඩ් කරදර කරන්න බැරි නිසා මම හිතුවා මම එහෙම කරලා එයාටත් උදව්වක් කරනවා කියලා. ඉතින් මට සල්ලි තියෙන විදිහට කියන්නේ මේක කපන්න අනිවාර්යෙන් රුපියල් 1000ක් ඔයා ගාව තියෙනවා නම් ඔයාලට කොටුවක් කපන්න පුළුවන්. ඔයා දන්නවා මේ කොටුව කැපුවේ රුපියල් 1000ක් ඔයා ගාව තියෙනවා කියලා. අන්න ඒ නිසා ඔයාට පුළුවන් මේ ඔයාගේ
ජොබ් එකත් එක්ක ඔයාගේ අතේ ඉතුරු වෙන ගානත් එක්ක මේ කොටු 10ම කපන්න පුළුවන් ඔයාට. එනකොට මගේ ටාගට් එක තියෙන්නේ කොටු 8ක් මාසෙකට කපන්න මට පුළුවන් කියලා. ඉතින් එතකොට මෙතන මාසෙකට මම කොටු 8ක් කපලා රුපියල් 8000ක් ඉතුරු කරොත් මට මෙතන තව කොටු ගාණක් මිස් වෙනවා. එතකොට එතන සාමාන්‍ය මේකේ සම්පූර්ණම ටෝටල් මනි කොච්චරක් තියනවද කියලා හදලා බැලුවොත් ලක්ෂයකට වැඩිය සෙට් වෙනවා. පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලත්. මෙතන එතකොට 1,20,000ක් එකතු වෙනවා. සම්පූර්ණම කොටු ටික මම කපලා දැම්මොත් එතකොට මෙතන කොටු දෙකක් මට මගහැරෙන නිසා මට මේකෙන් ලක්ෂයක් විතරයි ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේකේ ඔයාලගේ අතේ ඉතුරු වෙන සල්ලි ඔයාලට මොකක් හරි දෙයකින් හම්බෙන සල්ලි මෙතන කුටු මාක් කරලා ඒක එකතු කරන්න. එතකොට මෙතන ඔයාට පුළුවන් 1,20,000ක් ඉතුරු කරගන්න. 1,20,000ක් ඉතුරු කරගන්න ඔයාට පුළුවන්. මෙතන මම ටාගට් කරන්නේ ලක්ෂයයි. ඒ නිසා මගේ ටාගට් එක තියෙන්නේ ලක්ෂයක් ඉතුරු කරන්න. හරි. ඔයාලට අනවශ්‍ය වියදම් ඕන තරම් වෙනවා. සමහරවිට අපි මාසෙ මොකක් හරි දෙයක් කරනවා වියදම් වෙනවා. ඕනම දෙයකින් ඔයාලට මේ 1000 මං හිතනවා සාමාන්‍යයෙන් ලක්ෂයක් ඉතුරු කරන්න බැලුව 50,000ක් ඉතුරු කරගන්න නම් ඔයාගේ තියෙන ටාගට් එක ඔයා මාසෙකට කොටු 5ක් කපන්න. ඒ වගේ ඔයාලට පුළුවන් විදිහට මේක කරන්න. මම ලක්ෂයක් කරනවා කියලා ඔයාලා ලක්ෂයක් කරන්න ඕනේ. ඔයාලට 50,000ක් කරන්න පුළුවන්. ඔයාලට 25,000ක් කරන්න පුළුවන්. මොකද මේක අපි ඇඟටත් නොදැනී සාක්කුවටත් නොදැනී කරන වැඩක් නිසා ඒක වැඩිය අර අපිට වැඩිය දැනෙන්නේ නැති වෙයි. බලමු අපි ඉස්සරහට යනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් එතකොට මම ආයෙ try කරනවා කොහොමත් මේ මාසය ඇතුළත මේ කොටු 8 කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ පෙබරවාරි මාසේ අන්න ඒ විදිහට මේක කම්ප්ලීට් කරලා ලක්ෂයක් ඉතුරු කරන්න තමයි මම ඇත්තටම ටාගට් කරන්නේ. මේක අපි මේකේ සල්ලි එකතු වෙන අපි හිතමු රුපියල් 8,000ක් වාට මාසේ අවසානයේදී ඉතුරු වෙනවා නම් ඔයා මේ බොක්ස් එකේ තියෙන සල්ලි ගන්න එපා කිසිම දෙයකට. ඔයා ඒ සල්ලි අතේ තියාගන්නත් එපා. මොකද අනිවාර්යෙන් අතේ සල්ලි තියනවා නම් වියදම් වෙනවාමයි. අන්න ඒ නිසා මේ බොක්ස් එකට දාන සල්ලි ඔයා ටවුන් යන වෙලාවක ඔයා බැංකුවකට යන වෙලාවක ගිහිල්ලා දාන්න ඔයාගේ account එකට. එහෙම නැත්නම් ඔයා මේක අතේ තියාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් අසනීපයක් හරි වෙනවා මේක වියදම් වෙන්න. අත්දැකීමෙන් තමයි එහෙම මම ඉතින් කිව්වේ. මේකේ සම්පූර්ණ ගාන අතේ තියාගන්න නැතුව එක මාසයකට එක දවසක් ඔයා ටවුන් යනවා නම් එහෙම නැත්නම් දවස් දෙකක් ටවුන් යනවා නම් ATM එකක් නැති ATM කාඩ් එකක් නැති account එකකට මේක දානවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. මමත් එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මොකද ATM කාඩ් එකක් තියෙනකොට අතේ සල්ලි නැති වෙනකොට මම එහා මෙහා යනකොට මට ඕක ක්ෂණිකව ගන්න පුළුවන් නිසා මං නොදැනීම මං ඒක අරගන්නවා. මම ATM කාඩ් එකක් නැති බැංක් account එකකට මේ සල්ලි දාලා තිබ්බොත් මම බැංකුවට යන්න ඕන, මම පොලිමේ ඉන්න ඕනි, කොළ පුරවන්න ඕන. අන් ඒ වගේ හේතු නිසා මම ටිකක් අදිමදි කරනවා එහෙම මේ සල්ලි ගන්න යන්න. ඒ නිසා හොඳම දේ තමයි මෙන්න මේ සල්ලි ATM කාඩ් එකක් හදලා නැති account එකකට දාන එක. එහෙම account එකක් නැත්නම් ඔයාලට පුළුවන් එහෙම account එකක් හදාගන්න. මගේ account එකක් තියෙනවා ATM කාඩ් එකක් හදලා නැති. මං ඒකේ තමයි සල්ලි ඉතුරු කරන්නේ. මොකද ඒ සල්ලි ගන්න එතකොට මමම යන්න ඕන නිසා. මට තියෙන වැඩත් එක්ක රාජකාරීත් එක්ක මට බැංක් වලට ගිහිල්ලා පොලිමේ ඉඳලා රස්තියාදු වෙන්න වෙලාවකුත් නැහැ. ඒක එක කාරණයක්. අනිත් කාරණාව මම ඇත්තටම දිග පෝලිං වල ඉන්න කැමතිත් නෑ. අන්න ඒ නිසා මම සාමාන්‍යයෙන් මේ නිතරම පාවිච්චි කරන්නේ මගේ ATM කාඩ් එක. ඉතින් මේ එතකොට නිතරම සල්ලි ගණනවා. අපි අතේ සල්ලි නැහැ කියලා දැනෙච්ච ගමන් එහෙට යද්දි මෙහෙට යද්දි එහෙම නැත්නම් කවුරු හරි යද්දි හරි කාඩ් එක දීලා මේ ගාන ගෙන්නලා දෙන්න කියලා එහෙම කියනවා. අන්න ඒ නිසා ඉතින් අපිට ATM කාඩ් එකක් තියෙන account එක ඉතුරු කරනවා කියන එක ටිකක් හරි අමාරු දෙයක්. ATM කාඩ් එකක් නැති
account එකක් තමයි ඇත්තම try කරන්න ඕනේ. ATM card එකක් තියනවා නම් අපිට phone එකේ reload එක ඉවරයි නම් reload එක හරි දාගන්න හිතෙනවා. එහෙම හරි වියදම් වෙන නිසා ඔයත් මේ විදිහ try කරලා බලන්න. මට අදහස් කියාගෙන යන්න. මේක ඉතින් සාක්කුවටත් නොදැනි, ඔයාගේ අතටත් නොදැනි, ඔයාගේ පවුලේ husband wife-ටත් නොදැනි මේක කරගෙන යන්න පුළුවන්. මොකද මේ සමහර කට්ටිය කරනවා රුපියල් 20 එකතු කරනවා, 20 ගුණාකාර එකතු කරනවා, 50 එකතු කරනවා, 50 ගුණාකාර 100 200 300 හරි සෝන් ඔය වගේ money challenge කරගෙන යනවා. ඒක ඇත්තටම මට නම් පැටලෙනවා. මොකද මේ දැන් මේ එක කොටුවක් කපලා තියෙද්දි මම දන්නවා අනිවාර්යෙන් රුපියල් 1000ම තමයි කියලා. දැන් මේක මම හිතමුකෝ රුපියල් 500ක් ඇඩ් කරගත්තා කියලා. එතකොට දැන් මම ආයෙ කොටුවක් කැපුවොත් 500ක් තියෙනවා කියලා මට ඒක ටිකක් පැටලෙනවා. මේ දැන් මේක එතකොට සම්පූර්ණයෙන්ම අර ගෙඩිය පිටින් රුපියල් 1000මනේ. දැන් මේක ඔයාලා කියන්න පුළුවන් එහෙම වුණොත් කොටුව මේ තියෙන කොටුව දෙකට කපලා පැත්තක් කතරයක් ගහලා ඊතුරු පැත්තේ අනිත් කතරේ ගහලා එහෙම කම්ප්ලීට් කරගන්න පුළුවන් නේද කියලා. ඒක මට පැටලෙනවා. ඔයාලට කරගන්න පුළුවන් නම් ඉතින් කරගන්න. ඉතින් මේ ක්‍රමය බලමු සාර්ථක වෙයිද කියලා. මොකද ඉතින් අපි එහෙම සල්ලි තියෙන මිනිස්සු නොවන නිසා මෙහෙම චැලෙන්ජ් එකක් පටන් ගමු. මේක මගේ පළවෙනි මනි චැලෙන්ජ් එක. මම ඔයාලට කියන්නම් රිසල්ට් කොහොමද කියලා. අපි බලමු මං හරියට කරගන්නේද කියලා. ඒ වගේම ඔයාලත් මේක කරන්න පටන් ගන්න ඔයාලටත් ඕන නම් ඔයාලත් මොකක් හරි ඔයාලටත් නිතරම වියදම් වෙනවා නම් අතේ සල්ලි නැත්තම් එහෙම නැත්තම් අතේ සල්ලි තිබිලා අනවශ්‍ය දේවල් වියදම් වෙනවා නම් මේක ක්‍රමේ සාර්ථකද කියලා බලන්න ඔයාලත් කරලා මටත් අදහස් කියාගෙන යන්න. මොකද එතකොට මගේ අඩුපාඩු මට හදා ගන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. මේ ගැන මම අප්ඩේට් ඔයාලට දෙන්නම්. මතක ඇතුව මේකට එකතු වෙන සල්ලි අතේ තියාගෙන ඉන්න නැතුව ඔයාගේ account එකටම ඔයා මාසෙකට සැරයක් හරි ගිහින් දාගන්න. ඒකේ සල්ලි ගොඩාක් ඉතුරු වෙනවා කියන්නේ හරි ප්‍රශ්නයක් නේ. ඒ නිසා ඉතින් ඔයාලා මේක try කරලා බලලා මට අදහස් දක්වගෙන යන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.